I don't know how. How do I know, sir? මං කොහොමද දන්නේ? You are correct. You are correct. මට තේරෙන්නේ මේ මිනිස්සයා කොහොමද මෙච්චර ලකුණු ගානක් කරලා තියෙන්නේ කියලා. Daddy, it's okay. ඇයි ඔය මෙච්චර කලබල වෙන්නේ? කලබල වෙන්නේ නැතුව පුළුවන්. දුව දන්නවද කවුද කියලා? ඒ මිනිහා මැරි අයියාස්කාරේ පාතාල ලෝකේ නායකේ. මේ දුව දැක්කද? ඔව් Daddy. අඳුරගත්තේ නේද? එයා මාව කොහොම අඳුරගන්නද Daddy? එයා මාව දැක්ක පුංචිම කාලේදීනේ. Thank God. Roshan, listen. මිනිහට මගේ දුව අඳුරගන්න ඉඩ තියන්න එපා. Understand? හරියට දෙන්නම මුණ ගස්සන්න. මුණ ගැසලා නෙමෙයි මීයෝ. අඳුරගන්න ඉඩ තියන්න එපා. Yes sir. You understand? මේක තමයි ඉරට කෝඩුව කියලා කියන්නේ. සත්‍යවස්තුවත් එන හැල්ලක් ආරක්ෂා වෙලා තියෙනවා. කොහෙද මමනේ පළවෙනි ඈ කබල ටිකක් කාලා අතලේ කියපන් මම මට ඕනේ. මට දෙනවා. මේ any questions? Oluka. Musa, මං වගේ ප්‍රශ්නයක් ඇහුවා. කො උත්තර ලැබුණේ නෑනේ. Please sit down. ලොක්කා මට කියන්න මිනිහෙක් මැරෙන්න පණ අදිනකොට ෆෝම් පුරෝ ඉන්න පුළුවන්ද? ඒ ෆෝම් පුරෝ ඉන්න අතරේ මැරිලා ගියොත් ඒකට වගේ කියන්න ඕනේ කවුද? නිර්වාල්. Please get out. Get out. අයි මං get out වෙන්නේ. මම එහෙම යන්නේ නෑ. මම තමයි entry exam එකේ පළවෙනියා. වැඩිම ලකුණු. අනිත් එක ලොක්කා මං ඔයාලට please කියලා තියෙනවා. එහෙම මං නිකන් යන්නේ. මේ lecture hall එකෙන් එළියට ගියේ නැත්තම් මම මේ අවුරුද්දේ මේ year එකේ students අට කිසිම lecture එකක් දෙන්නේ නැහැ. අනේ මිස්ටර් නිනෝන් please යන්නකෝ. හරි. ලොක්කා මං කැපෙන්න. මං හින්දා මේ අහිංසක දරුවන්ට අසාධාරණයක් වෙන්න දෙන්න බෑනේ. සර් මගේ කාමරේ මාරු කරගන්න ක්‍රමවේදයක් නැද්ද? Will you please sit down? මම එහෙම කිව්ව ඌ කොරවුණා. මොකද මේ කෑ ගහන්නේ? ඇයි මට කෑ ගන්න බැයිද? මේක මගේ මාමණ්ඩයාගේ කොලෙජ් එක. මිනිහා මේක තමයි මට දෑවැදට දෙන්න හිතන් ඉන්නේ. ඇයි ඔය ක්ලාස් එකේ ඉන්නේ නැත්තේ? අර මේක ඉන්නේ ඩීන් දෙකල මොකද එකේ කුමාරීට දැම්ම. අනිවාර්යෙන්ම මොකක් හරි වැරද්දක් කරන්නේ නැති. මොන වැරද්දක්ද? මම මෙයාගෙන් නිකන් පොඩි ප්‍රශ්නයක් ඇහුවා. හොරට තද වුණා. get out කියලා කිව්වා. ડોක්ටර් මේක ඉන්න තාත්තයි එයාගේ කුඩු කේඩු දුවයි එකතු වෙලා මගේ මුළු ජීවිතේම විනාශ කරා. ඇයි? දුව මොනවද කරේ? දුව මම පුංචි කාලේ ඉඳලා දන්නේ හින්දා මං එයාගෙන් අහිංසක ඉල්ලීමක් කෙරුවා. එයා දෙපැත්ත කොටවලා මගේ අම්මයි තාත්තයි දෙන්න ඉස්සර අපිට මාව පාවා දුන්නා. දැන් ඒ වලේ වැඩක් නැහැ. ડોක්ටර් නම මොකද්ද? භාග්‍යා. ඒක ලොකු ස්ටෝරියක්. මොකක්ද ප්‍රශ්නේ? මේක ලොකු ප්‍රශ්නේ. එක බොඩියක් කොටේ තියක් හදලා වට වෙලා. මට කෙස් ගහක්වත් පේන්නේ. දවස් 4ක් තිස්සේ මං දැක්කේ ඇඟිල්ලක් විතරයි. බෙල්ල දික් කරන් ඉඳලා බෙල්ල පොඩක් ගිහිල්ලා. මට අනම්මන වැඩක් නෑ ලොක්කා. මම මෙතන ආවේ ලොක්කා එළ දොස්තරෙක් වෙන්න. මට උනේ ඉච්චරයි. මම කිව්වම බොඩිය පේන්නේ නෑ කියලා. කවුද හාල් පාරුවේ කියන බොඩිය ගෙදරින් එන්නේ කියලා. මං කිව්වේ නෑ මට ඇඟිලි දික් කරන්නේ. good student. ඉගෙන ගන්න බොඩි එකක් කිල්ලන්නේ. You have to release the body. Release කරන්න පුළුවන්. Can I have a scalpel? Take this. Thanks. No. You have to hold it like a pen. Pen. Oh, pen. Good. Okay. Mr. Thiranayake, then mama කියන body parts එක
ගලවලා පෙන්නන්න ඕනේ. Understand? Okay sir. Okay. මුලින්ම ගලවන්න heart එක. heart. ඊළඟට කීපි. එක වචනයක් කියපන්. heart. Good student. heart. ඊට පස්සේ නිවන. ඊට පස්සේ. Good student. Yes, sir. Good. මොකද අයියේ උනේ? මොකුත් නෑ බං. මට ඊයේ හරියට කන්න බැරි වුණා. අනිත් කර වික්‍රමසිංහ ડોක්ටර් ක්ලාස් එක උදේ 8ට. ඒ හින්දා උදේට කන්නත් බැරි වුණා. ડોක්ටර් අර සෙකන්ඩ් ෆ්ලෝර් එකේ අලුතෙන් පොලිෂ් ගා. ඒකට තමයි ඉස්සර වැටුනේ. අප්සෙට් එකක් නෑනේ ડોක්ටර්. නෑ ටිකක් ටෙස්ට් කරන්නකො. එතකොට ඔක්කොම හරියයි. ඈ? ටෙස්ට් කරාම අවුලක් නෑනේ. හරි ડોක්ටර්. හරි. කොහොමද පුතා ඔය ආන්ටි? ආන්ටි? මග්න හොඳයි ආන්ටි. කොහොමද ආන්ටිගේ පුතාට? මට නම් මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ. ඒව තාමත්ම ජීවිතේ නැති කරගන්න හැදුවා. දැන් කිසිම දෙයක් කියන්නේ නෑනේ. ආන්ටි වල කඳුළු උත්තර හොන්න බෑ. කොල්ලා කොහෙද? ඒයි! ඔබට මේ අම්මා කඳුළු පේන්නේ නැද්ද? අනේ පුතා යාට මොකද කියන්න එපා. කින්නම්මේ. ඔබට මං කියන දේ ඇහෙනවද? පුතා ඔබට මැරෙන්න ඕන නම් එකපාර මැරියන්. අනිත් උඩ වාතයක් වෙන්න එපා. හරි?